හරි පුතේ. මේ වීඩියෝ එකේ කතා කරන්නේ අවසානම කොටස 10 වෙනි පේපර් එකේ. හරි. ඒකේ B. දැන් ඔයාලට මේ ගෘහ විද්‍යුත් පරිපථ ආශ්‍රිතව 9 වෙනි පේපර් එකේ හොඳටම කතා කරලා තියෙනවා. ඒකේ වැදගත්ම දේ තමයි කිලෝවොට් පැය ගණනය. ඒකත් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා තියෙනවා. හරි. මුලින්ම අහනවා B ගේ එක විදිහට අධිධාරා පරිපථ බිඳුනේ කාරණය. මම ඒක ඉතින් මේකෙත් ඇඳ ගන්නන් නැත්නම් පැහැදිලි කරන්න ටිකක් අමාරුයි. හරි. දැන් ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් 9 බලන්න නැතුව අනිවාර්යෙන් 9 වෙනි වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ටික බලන්න පටන් ගන්න නැත්නම් ඇත්තටම තේරුමක් නැහැ. හරි. හරි පුතේ. දැන් මේ තියෙන්නේ නම් මේ අපේ නිවසේ ගෘහ විද්‍යුත් පරිපථයක රූප සටහන. හරි. මේකට සම්බන්ධ වෙනවන පාරින් ඉඳන් එන ලයින් එක. හරි. මුලින්ම නෑ මේක මේ මෙතෙන්ට යන්න ඕනේ. ඒක මම වැරදිලා මෙතනින් යන්නේ. මේක මෙතන තියෙනවා. මෙයාට අපි කියන්නේ අධිධාරා පරිපථ බිඳිනය. හරි. ඊට පස්සේ පුතේ හරි මේ තියෙන මේන් ස්විච් එක ඇතුලේ තියෙන සෙට් එක. හරි. ඇතුලේ තියෙන සෙට් එක පෙට්ටියක් ඇතුලේනේ තියෙන මේ පෙට්ටියට අපි කියනවා විබෙදුම් පෙට්ටිය. හරි. ඇතුලේ තියෙන සෙට් එකේ මුලින්ම තියෙන මේන් ස්විච් එක ප්‍රධාන ස්විච් එක. ඒකට අපි සිංහලෙන් කියන්නේ වෙන්කරණය කියලා. හරි. ඊට පස්සේ මේ තියෙනවා ට්‍රිප් ස්විච් එක. හරි. මේක තමයි මොකද්ද? ට්‍රිප් ස්විච් එක. එහෙම නැත්නම් පැන්නුම් ස්විච් එක. හැබැයි ඒකට සිංහලෙන් කියන්නේ ශේෂධාරා පරිපථ බිඳිනය කියලා. ඕක කලිනුත් කතා කරා. හරි. ඊට පස්සේ ට්‍රිප් එක හරියට වැඩද කියලා බලන්න උඩ බොත්තමක් තියෙනවා. ඒ බොත්තම එබුවාම ට්‍රිප් එක හරියට වැඩ නම් කරන්ට් එකක් තියෙනවා නම් ට්‍රිප් එක පල්ලෙහාට වැටෙනවා. මේකට අපි කියනවා සෝදිසි බොත්තම. හරි. මෙන්න මේ සෙට් එකට, ඒ කියන්නේ ෆියුස් සෙට් එකක් තියෙනවා. ඔය සෙට් එකට අපි කියනවා මොනවද? සිංගිති පරිපථ බිඳින කියලා. හරි. අධිධාරා පරිපථ බිඳිනේ කාර්ය මොකක්ද? නිවසේ නිවසට විදුලිය සපයන්න කවුරු මගින්ද? මෙන්න මෙයා මගින්නේ. එහෙනම් ඔව් නිවසට විදුලිය සැපයීම ඒක තමයි කාර්යය. පාරිභෝගික ඒකකය පාරිභෝගික ඒකක කියන්නේ මනුස්සයාගේ ගේ ඇතුලේ තියෙන ඒකකය. තුල අන්තර්ගත වන උපාංග දෙකක් මොනවද? මෙන්න මේ සෙට් එක. වෙන්කරණය, ශේෂධාරා පරිපථ බිඳිනය, සිඟිති පරිපථ බිඳින. හරි. ඔන්න ඔය ටිකෙන් ඕන එකක් ලියන්න පුළුවන්. 3. සමතාවයේ වොට් 1000ක් වුණු විදුලි ස්ට්‍රික්කයක් මිනිත්තු 15ක කාලයක් ක්‍රියාත්මක කළාට පස්සේ විදුලි මීටරයේ පාඨාංකය කොපමණ ප්‍රමාණයකින් වැඩි වෙනවද? ආම්මටසේ. හරි. විදුලි මීටරයේ පාඨාංකය කොපමණ ප්‍රමාණයකින් වැඩි වෙනවද? දැන් හිතන්නකෝ. මෙතන තියෙනවා විදුලි මීටරය. විදුලි මීටරයේ හරි විදුලිය මයින්න පාවිච්චි කරනවා කිව්වේ කිලෝවොට් පැය කියන එකකේ නේද? මතකද? විදුලි ඒකක එකක් කියන්නේ කිලෝවොට් පැය කීයක්ද? එකක්. හරි. දැන් ඔයාලා හිතන්න මෙහෙම. මෙතන එක තියෙනවා. ඕක මේ කාලයෙන් කියන්නේ කාලයක් යන්න යන්න උඩට යනවා දැකලා තියෙනවනේ. එක ටික දවසකින් 2 වෙනවා. දවසකින් නෙමෙයි ටික වෙලාවකින් 3 වෙනවා. ඔය එහෙම උඩට යන්නේ මොනවද? කිලෝවොට් පැය ගණන්. පැහැදිලිද? කිලෝවොට් ඒ කියන්නේ අපෙන් අහන්නේ 1000 වොට් විදුලි ස්ට්‍රික්කයක් මිනිත්තු 15ක් ක්‍රියාත්මක කරොත් මේ විදුලි මීටරයේ පාඨාංකය කොච්චර ගානකින් හරි දෙකේ තිබ්බනම් කීයක් දක්වා ඉහළ ගියාද කියලා. එහෙනම් මොකද්ද හොයන්න ඕනේ? මෙන්න මෙයාගේ විද්‍යුත් ශක්තිය හොයන්න ඕනේ මොන වගේන්ද? කිලෝවොට් පැය වලින්. හරි. ඔයාලට ඒකට මතක තියාගන්න කිව්වා කිලෝවොට් පැයක් කියන්නේ ජූල් කීයක්ද? 36යි 10 5යි නේද? නේ? 36යි 0.5යි ජූල්. මෙන්න මේක මතක තියාගන්න. මේක මතක තියාගත්තොත් මාර ලේසියි. හරි. ඊට පස්සේ අපි මේ උපකරණයේ ජූල් ගාන හොයනවා E සමානයි PT දාලා. සමතාවයේ පුතේ වොට් 1000යි. එයා වැඩි කරන්න ඕනේ මිනිත්තු 15. හරි. තත්පර වලින් ඉතින් ගන්න ඕනේ. මිනිත්තු 15 තත්පර කරන්න 60න් වැඩි කරනවා. එතකොට 0.4යි හරි 15 වරක් 6 90යි. ජූල් කියලා එනවා. හරි. හැබැයි අපෙන් ජූල් දහන්නේ නැත්තම් කිලෝවොට් පැයද? කිලෝවොට් පැයනේ. ඉතින් මෙතනින් අපි ජූල් වලින් ශක්තිය ගන්නවා උඩින් කිලෝවොට් පැය ගන්නවා.
අපි දන්නවා ජූල් 360.4 එහෙම නැත්නම් ජූල් 36.4 කියන්නේ කිලෝවොට් පැය නම් එකයි. අපිට ඕනේ ජූල් 9.5ක් කියන්නේ කිලෝවොට් පැය කීයක්ද? හරස් ගුණිතය දානවා. හරි 360.4යි x සමානයි ලක්ෂ 9ට 0.5ට මෙතන 0.5 කැපෙනවා. හරි x සමානයි 9 බෙදීම 36යි 1 බෙදීම 4යි ඒ කියන්නේ පුතේ කිලෝවොට් පැය 0.25යි. හරි අපෙන් අහන්නේ කිලෝවොට් පැය කීයකින් වැඩි වෙනවද කියලා නෙමෙයි ඒකක කීයකින් වැඩි වෙනවද කියලා ලියන්න ඕනේ ඒකක 0.25කින් වැඩි වේ. ප්‍රශ්නය ඇත්තටම ගොඩක් හොඳයි. මේ ප්‍රශ්නේ ගොඩක් හොඳයි. ඔච්චර දෙයක් කරන්න නැති කියලා ඔයාලා කවුරුවත් හිතන්න නැතුව ඇති පුතේ. හරි. එක් විදුලි පහනක් සහ ස්විච්යක් පමණක් ඇතුළත් වන පරිදි පහන් පරිපථයක රූප සටහනක් අඳින්න. එක් විදුලි පහනකුයි ස්විච්යකුයි තියනවලු පහන් පරිපථයක් අඳින්නලු. හරි පරිපථ සංකේත වලින් අඳින්න ඕනේ. මේ ගාන අනිවාර්යෙන් ලියා ගන්න වැදගත්. ඇත්තටම එක මැකුණ කමන්නේ. හරි ආපහු මම අඳින්න යන්නේ නැහැ හැබැයි. හරි. දැන් බලමු. මෙහෙමයි. මේකේ කියනවා එක් විදුලි පහනකුයි ස්විච්යකුයි. ඉතින් අනිවාර්යෙන් විදුලි පහනක් තියෙනවා නම් විදුලිය සපයන මොකක් හරි එකක් තියෙන්න එපේ. එහෙනම් අපි මෙතන අඳිනවා විදුලි සැපයුම. ඒක අඳින්න කියලා නෑ. හැබැයි අඳින්න නැත්නම් මේ හරියන්නේ නැහැ මේකනේ. ඊට පස්සේ එක ස්විච් එකලු තියෙන්නේ. මෙන්න ස්විච් එක. ඊට පස්සේ එක පහනයිලු. මෙන්න මේක. ඕක තමයි පරිපථ සටහන. හරිනේ? හරි. විදුලි උපකරණ කිහිපයක වොට් අගයන් පහත දැක්වෙනවලු 230 වෝල්ට් ප්‍රත්‍යාවර්තක ධාරා සැපයුමකට එම උපකරණ සම්බන්ධ කරලා තියෙනවා කියනවා උපරිම කාර්යක්ෂමතාවයෙන්ුත් ක්‍රියාත්මක වෙනවලු. තත්පරයකදී අඩුම විද්‍යුත් ශක්තියක් වැයවන උපකරණය මොකක්ද? හරි. තත්පරයකදී අඩුම ශක්තියක් වැයවන උපකරණය. දැන් ඉතින් හරි. මොකද දාන්න ඕනේ? විද්‍යුත් ශක්තිය සමානයි PT නේ. නේද? හරි. ඉතින් ඕකේ මුකුත් ගානක් හදන්න ඕනේ නැහැ. E සමානයි PT නේ. දැන් මේ දෙන්නගේ ගුණිතය ඊට සමාන වෙන්න ඕනේ නේද? අපෙන් අහන්නේ අඩුම විද්‍යුත් ශක්ති ප්‍රමාණයක් තත්පරයකදී වැය වෙනවා. එහෙනම් T හැම එක්කෙනාගේම නියතයි. එතකොට P වැඩි වෙන්න නේද E වැඩි වෙන්නේ. ඉතින් ළමයි ක්ෂමතාවයේ වැඩිම එකාගේ තමයි විද්‍යුත් ශක්ති E වැඩි ප්‍රමාණයක් වැය වෙන්නේ. හරි. තත්පරයකදී අඩුම විද්‍යුත් ශක්තියක් වැය වෙන්නේ P අඩුම එකාගේ. කවුද P අඩුම එකා? LED පහන. හරිනේ? හීටරේ මිනිත්තු 5ක් ක්‍රියාත්මක වෙද්දී වැයවන විද්‍යුත් ශක්තිය හොයන්න නම් E සමානයි PT දාලා. හරි? විදුලි ඒකක ගාන තමයි කිලෝවොට් පැය වලින් හොයන්නේ නේද? හීටරයේ ක්ෂමතාවය P කීයද? 1500යි වැඩි කරන්න ඕනේ මිනිත්තු 5ක්. ඒ කියන්නේ 5 වැඩි කිරීම මිනිත්තු තත්පර කරන්න 60න් වැඩි කරනවා. 0.3යි 90 වැඩි කරනවා 5න් 450යි ජූල් කියලා එනවා. මේක තමයි උත්තරය. සූත්‍රිකා පහන සහ LED යන දෙකෙන්ම එකම ආලෝක ප්‍රමාණය ලබා දෙනවලු බලශක්ති අර්බුදය හමුවේ භාවිතයට වඩා යෝග්‍ය පහන් වර්ගයද භාවිතයට වඩා යෝග්‍ය කුමන පහන් වර්ගයද පිළිතුරු පැහැදිලි කරන්න. සූත්‍රිකා පහනෙනුයි LED පහනෙනුයි එකම ආලෝක ප්‍රමාණය ලබා දෙන්නේ. හැබැයි සූත්‍රිකා පහනේ හරි බලන්න. හැබැයි ඔය කියන සූත්‍රිකා පහනේ හරි වොට් 40ක් ඒ කියන්නේ වොට් 40ක සූත්‍රිකා පහනක් පාවිච්චි කරොත් තමයි වොට් 8ක LED පහනකින් ලබා දෙන ආලෝක ප්‍රමාණය ලබා දෙන්නේ. හරි වඩාත් යෝග්‍ය වෙන්නේ මොන පරිපථයේද? ඔයාලා ඉතින් මේ මුකුත් නොදැනත් දන්නවා වඩාත් යෝග්‍ය LED පරිපථය. ඇයි ඒ? මොකද හේතුව? LED එකේ ක්ෂමතාවය අඩුයි. හැබැයි එයාගේ ලබා දෙන ආලෝකය වැඩි. හරි. එහෙනම් පිළිතුර පැහැදිලි කරන්න කිව්වොත් මොකක්ද හේතුව? හේතුව වෙන්නේ පුතේ අඩු විද්‍යුත් ශක්තියක් ලබා ඒ කියන්නේ අඩු විද්‍යුත් ශක්තියක් LED පහන් ලබා ගත්තද එම ආලෝකයම නිර්මාණය කිරීමට සූත්‍රිකා පහනට වැඩි විද්‍යුත් ශක්තියක් අවශ්‍ය වීම. තේරුණානේ? හරි.
ඊට පස්සේ C1 ඒ උපාංගය හඳුනා ගන්නලු. ඒ කියන්නේ ඔයාලා දන්නවා විදුලි මීටරයට එන්න කලින් මුලින්ම තියෙන්නේ අධිධාරා පරිපථ බිඳනය. ඒ කියන්නේ අධිධාරා පරිපථ බිඳනය. පහත කාර්යයන් සිදු කරන උපාංගයට හිමි ඉංග්‍රීසි අක්ෂරය ලියන්නලු. පහන් සහ කෙවෙනි පරිපථ වලට විදුලිය බෙදා හරින්නේ සිඟිති පරිපථ බිඳින වලින්. ඒ කියන්නේ E. පරිභෝජනය කරන විදුලි ශක්ති ප්‍රමාණය මනින්නේ විදුලි මීටරයෙන් B. හරි? ඊට පස්සේ අවශ්‍ය අවස්ථාවලදී විදුලිය විසන්ධි කරන්නේ අවශ්‍ය අවස්ථාවලට අපි මේන් ස්විච් එක නේද ඔෆ් කරන්නේ වෙන් කරන්නේ නේද? එහෙනම් C තමයි ඕකට උත්තරේ. හරිද? ඊට පස්සේ විදුලි උපකරණ භාවිතයේදී විදුලි සැරවැදීමකින් ආරක්ෂා කරන්නේ පැන්නුම් ස්විච් එක, ට්‍රිප් ස්විච් එකම නැත්නම් ශේෂ ධාරා පරිපථ බිඳිනය B. CDE උපාංග වල එකතුව හඳුන්වනවා හරි විබෙදුම් පෙට්ටිය කියලා. CDE ඒ කියන්නේ සිඟිති පරිපථ බිඳිනයයි ශේෂ ධාරා පරිපථ බිඳිනයයි මේ වෙන් කරන්නේ ඔක්කොම ඇතුළත් වෙන්නේ විබෙදුම් පෙට්ටිය තුල. හරි. රෝම ඉලක්කම් අංක 2. ශිෂ්‍යයෙකු විසින් අඳින ලද ගෘහ විද්‍යුත් පරිපථයක කොටසක් පහත දැක්වෙනවාය කියනවා. පීට පෙර සම්බන්ධ කර ඇත්තේ විදුලි මීටරයයි. ශිෂ්‍යයෙකු විසින් අඳින ලද ගෘහ විද්‍යුත් පරිපථයක කොටසක් මේ දැක්වෙන්නේ පීට පෙර සම්බන්ධ කර ඇත්තේ විදුලි මීටරයයි. එහෙනම් පීට කලින් තියෙන්නේ විදුලි මීටරයලු. එහෙනම් අර නිවස ඇතුලේ තියෙන සෙට් එක තමයි PQRST කියලා තේන නැත්තේ. සටහනෙහි PQRST හඳුන්වන නම් ලියන්න. P කියන්නේ එතකොට මුලින්ම තියෙන වෙන් කරණය. Q කියන්නේ මොකද්ද? ට්‍රිප් එක. එහෙම නැත්නම් ශේෂ ධාරා පරිපථ බිඳනය. R කියන එක කොටස් දෙකකට බෙදලා තියෙනව නේද? S සහ T කියලා. එහෙනම් R කියන්නේ සිඟිති පරිපථ බිඳින, ST කියන්නේ එකක් පහන් පරිපථය, එකක් කෙවෙනි පරිපථය. සජීවී සහ උදාසීන රැහැන් නම් කර ඇති අක්ෂර පිළිවෙලින් ලියන්න. දැන් පුතේ R කියන්නේ Rට සම්බන්ධ වෙලා තියෙන්නේ B විතරයි. හරි. මොකද්ද? Pටයි Qටයි සජීවී උදාසීනයි දෙකම සම්බන්ධ වෙලා Rට සම්බන්ධ වෙන්නේ එකක් විතරයි. R කියන්නේ ට්‍රිප් එක. ට්‍රිප් එකට සම්බන්ධ වෙන්නේ ට්‍රිප් එක නෙමෙයි මේ සිඟිති පරිපථ බිඳිනය. ඒකට සම්බන්ධ වෙන්නේ සජීවී රැහැන විතරයි. එහෙනම් මෙතනින් දැනගන්න ඕනේ. හරි. ඔයාලගෙන් ඇහුවොත් සජීවී රැහැන එහෙම නැත්නම් ලයිව් වයර් එක විතරක් සම්බන්ධ වෙන්නේ මොන විද්‍යුත් උපාංගයකටද කියලා. සිඟිති පරිපථ බිඳින වලට තමයි ලයිව් එක විතරක් සම්බන්ධ වෙන්නේ. එහෙනම් B කියන්නේ සජීවී රැහැන. හරි. A කියන්නේ උදාසීන රැහැන. හරිනේ. පහත අවස්ථාවලට අදාළ උපාංගය නම් කර ඇති අක්ෂරය කුමක්දැයි ලියන්නලු. විදුලි සැර වැදීමකදී හෝ විදුලිය බිම කාන්දු වීමකදී ස්වයංක්‍රීයව විසන්ධි වෙන්නේ ට්‍රිප් ස්විච් එක. එහෙම නැත්නම් ශේෂ ධාරා පරිපථ බිඳින මොකක්ද ඒක? Q. පරිපථයේ අධිධාරාවක් ගලා ගියොත් පරිපථයට විය හැකි හානි වළකමින් විසන්ධි වේ. පරිපථයේ අධිධාරාවක්, ඒ කියන්නේ වැඩි ධාරාවක් ගියොත් පරිපථයට විය හැකි හානි වළක්වමින් ඒක විසන්ධි වෙනවලු. හරි. ඒ මොකක්ද? දැන් පරිපථයේ ඒ කියන්නේ හිතන්නකෝ ඔයාලා දන්නවා විදුලි සැර වැදීමකදී නම් ට්‍රිප් එක ඔෆ් වෙනවා. හැබැයි මේ පරිපථයේ වෙන කොහේ හරි කියන්නේ බෙදලානේ තියෙන්නේ. පහන් පරිපථ වලට කොටසක් දෙනවා, කෙවෙනි පරිපථ වලට කොටසක් දෙනවා. ඔය පහන් පරිපථයක හරි කෙවෙනි පරිපථයක හරි මොකක් හරි දෝෂයක් වුණොත් විසන්ධි වෙන්න ඕනේ ට්‍රිප් එකද නැත්නම් සිඟිති පරිපථ බිඳින වලින් ඒ අදාළ කරන්ට් එක ගමන් කරන එක්කෙනා විතරද? එයා විතරයි. එහෙනම් පරිපථයේ අධිධාරාවක් ගියොත් පරිපථයට වෙන්න පුළුවන් හානි වළක්වමින් විසන්ධි වෙන්නේ සිඟිති පරිපථ බිඳිනය. උත්තරේ R. විදුලි පරිපථයට අලුතෙන් කෙවෙනියක් සම්බන්ධ කරද්දී දැන් අහන්නකෝ ඔයාලා විදුලි උපකරණයක් ඒ කියන්නේ වයර් එකක හරි එහෙම නැත්නම් අලුතෙන් ප්ලග් එකක් සම්බන්ධ කරද්දී ප්ලග් টොප් එකක් සම්බන්ධ කරද්දී එතකොට ඔයාලගේ අම්මලා වුණත් කියනවා ඇහිලා ඇති හරි මේ මේන් එක ඕෆ් කරන්න තාත්තා එහෙම කියනවා ඇති නේද මේන් එක ඕෆ් කරන්න කියලා කියන්නේ එහෙනම් එතකොට ඕෆ් කරන්න පුතේ ප්‍රධාන ස්විච් එක වෙන් කරන P තමයි විසන්ධි කරන්නේ CI වොට් විදුලි පහනක් පැය 6ක කාලයක් දල්වද්දී වැයවන ශක්ති ප්‍රමාණය ජූල් වලින් කියන්නේ E සමානයි PT කෙලින්ම දාලා ජූල් වලින් උත්තරය ගන්න තියෙන්නේ. ඕක ඉතින් තව ඕනනම් දෙන්න තිබ්බ විදුලි ඒකක ගාන කියලා. එතකොට මොකද කරන්නේ? ජූල් වලින් ජූල් කිලෝවොට් පැය කරනවා. හරි? ඒකට මතකයිනේ. කිලෝවොට් පැයක් කියන්නේ ජූල්
36 වැඩි කිරීම 10 5 නේ. දැන් බලමු. E සමානයි PT පුතේ දාන්නේ. ක්ෂමතාවය වොට් 100යි විදුලි පහන් 1යිනේ. පැය 6යි දල්වන්නේ. පැය 6යි මිනිත්තු කරන්න 60න් වැඩි කරනවා. තත්පර කරන්න ආපහු 60න් වැඩි කරනවා. ජූල් වලින් උත්තරය ලැබෙන්නේ. 0.4යි 36 වරක් 6 216යි. ජූල් කියලා පිළිතුර එනවා. එහෙනම් මේ පේපර් එකත් ඉවරයි. හරි. ඔයාලා හොඳට මේ ටික අධ්‍යයනය කරලා විභාගයට යන්න. එතකොට අනිවාර්යෙන් S එකක දැනට හිටියත් ඒකක් ගන්නවා කියන්නේ නම් අනිවාර්යෙන් කරන්න පුළුවන්. හරි.